කොණ්ඩේ මේ විදිහට දිගට මහතර ලස්සනට තියාගන්න හොඳ hair care routine එකක්, lazy hair care routine එකක් අද මම ඔයාලට අරන් ආවිලා තියෙනවා. ඉතින් මේක හරියම lazy ඒ විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට follow කරලා try කරන්න පුළුවන්. ඉතින් පළවෙනි කාරණාව තමයි hair oiling. ඔයා සතියට එකපාරක්වත් ඔයාගේ කොණ්ඩේට hair oiling treatment එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. hair oiling කිව්වහම ඔයාගේ scalp එකට තමයි ඔයා නාන්න කලින් දාන hair oil එක apply කරන්න ඕනේ. ඔයාගේ hair එකට නෙමෙයි apply කරන්න scalp එකට. ඉතින් හොඳ massage එකක් දීලා පැයක් විතර තියලා ඔයාගේ කොණ්ඩේ wash කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි shampoo. ඔයාගේ hair එකට ගැළපෙන shampoo එකක් පාවිච්චි කරන්න ඔයා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. හොඳ shampoo එකක් හොඳ hair එකක් maintain කරගන්න ඔයාට ගොඩාක් උපකාරී වෙනවා. කාලෙන් කාලට මාත් එක shampoo try කරලා බලනවා. සමහර ඒවා හරියනවා, සමහර ඒවා හරියන්නේ නැහැ. ඉතින් මේ ඔයාලා try කරලා බලලා ඔයාගේ hair එකට ගැළපෙන shampoo එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. අනිත් එක තමයි conditioner. ඔයාගේ කොණ්ඩේට අනිවාර්යයෙන්ම conditioner එකක් ඕනෙම තමයි. මොකද shampoo කරාට පස්සේ අනිවාර්යෙන් අපි conditioner කරන්නම ඕනේ. අපේ කොණ්ඩේ හොඳ moisture ගතියක් තියාගන්න, ඒ වගේම frizzy ගතිය නැති වෙන, dry ගතිය නැති වෙන, ඒ වගේම කොණ්ඩේට හොඳ පෝෂණයක් දෙන්න අපි conditioner එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරමු hair mask එකක් ගැන. ඔය සතියට එකපාරක්වත් අනිවාර්යෙන් hair mask එකක් try කරන්නම ඕනේ. hair mask එකකින් ඔයාගේ කොණ්ඩේ තියෙන පෝෂණය තියාගන්න ඔයාලට ගොඩාක් උපකාරී වෙනවා. මම නම් ගානියා එක පාවිච්චි කරනවා කියලා මම ඕන තරම් වීඩියෝස් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා හොඳ සීරම් එකක්, ඔයාගේ කොණ්ඩේට හොඳ සීරම් එකක් ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඔයාගේ hair type එකට match වෙන්න හොඳ සීරම් එකක් පාවිච්චි කරනවා. ඔයාගේ කොණ්ඩේ මේ හොඳ පෝෂණයක් ලබාගෙන කොණ්ඩේ නිරෝගීව තියාගන්න ඔයාට hair serum එක උපකාරී වෙනවා. ඉතින් මේ තියෙන hair oiling, shampoo, conditioner, hair mask and hair serum මේ පහ තමයි ඔයාගේ කොණ්ඩේ නිරෝගීව පෝෂණයක් ඇතුව ඒ වගේම කොණ්ඩේ ලස්සනට තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් ස්ටෙප්ස් පහ. ඉතින් සතියට එකපාරක් hair mask එකක්, hair oiling වගේ දේවල් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ඔයාගේ කොණ්ඩේ නිරෝගීව තියාගන්න උපකාරී වෙනවා. ඉතින් මේ ටික තමයි මම කරන්නේ. එහෙනම් හැමෝටම thank you. ගිහින් එන්නම්.